සුබ දවසක් වේවා. ඊසීලේසි YouTube නාලිකාව සමග එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම අද ඔයගොල්ලොන්ගේ දැවෙන ප්‍රශ්නයකට විසඳුමක් අරගෙන තමයි අපි ආවේ. ඔන්න කොණ්ඩේ යන ප්‍රශ්නයට අපි අලුත්ම විසඳුමක් අරගෙන ආවා. ඒ තමයි තමන්ගේ නිවසේම තිබෙන පොඩි දේවල් උපයෝගී කරගෙන කොහොමද මේ කොණ්ඩේ යන ප්‍රශ්නය විසඳගන්නේ කියලා. මේකට අවශ්‍ය වෙන්නේ ඇත්තටම කුඩා අමුද්‍රව්‍ය දෙකක්. ඒ තමයි පොල් තෙල් සහ කෝමාරිකා කියන දෙවර්ගය. එතකොට මේ දෙවර්ගය උපයෝගී කරගනිමින් කොහොමද අපි මේ ඖෂධය හදාගන්නේ කියලා අපි වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් අපගේ YouTube නාලිකාව අදම subscribe කරන්න. ඔයගොල්ලොන්ට මේ වගේ අලුත් වීඩියෝ, අලුත් සරල වීඩියෝ ඔයගොල්ලොන්ගේ ළඟටම ගෙන්න ගන්න. ඔය bell icon එක අනිවාර්යෙන් all දාලා තියාගන්න. හොඳයි, අපි බලමු කොහොමද කෝමාරිකා සහ පොල් තෙල් පමණක් යොදාගෙන මේ ඉතා සරල ඖෂධය හදන්න කියලා. මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕන පිරිසුදු හොඳින් වැඩුණු කෝමාරිකා කැබැල්ලක් ගන්න. මේ කෝමාරිකා කැබැල්ල අපිට කුඩා පිහියකින් හරි කුඩා හැන්දකින් හරි එහි මදය සූරා ගන්න පුළුවන්. මේ ආකාරයට පහසුවෙන් මේ මදය සිහින් වෙනසේ සූරා ගන්න පුළුවන්. එතකොට මේ මදයට අපිට නිවසේ තිබෙන පොල් තෙල් හරි ගොඩක් හොඳයි. මේකට පිරිසුදු පොල් තෙල් යොදා ගන්න පුළුවන් නම් එතකොට පිරිසුදු පොල් තෙල් 0.34ක් මේකට එක් කරලා ඔයගොල්ලොන්ගේ නිවසේ තිබෙනවා නම් ශීතකරණයක් විනාඩි 5ක් හරි 10ක් හරි ශීතකරණයේ තබලා ගන්න පුළුවන් නම් හොඳයි. ශීතකරණේ තැබුවේ නැහැ කියලා මේක ප්‍රශ්නෙකුත් නැහැ. තබනවා නම් වැඩි ප්‍රතිඵලදායකයි. ඒක නිසා තිබෙන අය ශීතකරණයේ විනාඩි 5ක් හෝ 10ක් තබන්න. නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් මේකට පොල් තෙල් 0.45ක් යොදලා හොඳින් කවලම් කරලා මේක තමන්ගේ හිසේ කෙස් යන ප්‍රදේශවල හොඳින් ආලේප කරලා විනාඩි 10ක් පමණ මසාජ් කරන්න. විනාඩි 10ක් පමණ මසාජ් කරලා විනාඩි 15ක් තිබෙන්න හරින්න. තිබෙන්න හැරලා විනාඩි 15කින් පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේක හොඳින් සෝදා හරින්න. එතකොට මේක ඔයගොල්ලෝ සතියකට 3 පාරක් කරලා මාසයක් සිදු කරවතින් ඔයාලට මාසෙකින් ඔයාලට පුළුවන් ඉතාම සුබදායි ප්‍රතිඵල ලබා ගන්න. එතකොට මේක උපරිම ඔයගොල්ලෝ මාසයක් කරන්න. මේක ඇත්තරම ශරීරයට ගොඩක් හිත කරයි. මේකෙන් කිසිම අතුරු ප්‍රතිඵල එන්නේ නැහැ. ඒක නිසා මේක ඉතා තමන්ගේ හිස කෙස් වලට සහ හිස් කබලට ඉතා ප්‍රෝෂදායි දෙයක්. මේක දවස් සතියට 3 පාරක් කරන්න. සතියට 3 පාරක් මාසයක් කරලා බලන්න. මේක ඉතාමත් ප්‍රතිඵලදායක වේවි තමන්ගේ හිසකෙස් වර්ධනයට. එතකොට මේ වගේ ඊසි ක්‍රම, ලේසි ක්‍රම ඔයගොල්ලොන්ට අදම දැනගන්න පුළුවන්. අපගේ YouTube නාලිකාව අදම subscribe කරන්න. අනිවාර්යෙන් bell icon එක all දාලා තියාගන්න. මේ වගේ වීඩියෝ ඉස්සරහට ගෙන එනවා අපි. ඒ වීඩියෝ හැම එකම ඔයගොල්ලොන්ගේ ළඟට ලබා ගන්න පුළුවන් ඔය bell icon එක all දාලා තියාගත්තොත්. ඒක නිසා අදම අපගේ ඊසීලේසි YouTube නාලිකාව subscribe කරන්න. subscribe කරලා අප හා එකතු වෙන්න.